අද අපි කතා කරන්න යන්නේ දසමහා යෝධයන්ගේ මහා සෝනු යෝධයා ගැන. මොහුව රිටිගල ජයසේන නමින් හඳුන්වනවා. කුන්දිර වාපි කියන ගමේ තිස්ස කියලා ගම් ප්‍රධානියෙක් හිටියා. මොහුගේ 8 වෙනි පුත්‍රයා විදියට තමයි මහා සෝනු යෝධයා උපත ලබන්නේ. අවුරුදු 7ක් 8ක් වන විට තල්ගස් සුදුරා දැමීමට තරම් ශක්තියක් මේ මහා සෝනු යෝධයාට තිබිලා තියෙනවා. වයස අවුරුදු 12 වන විට ඇතුන් 10 දෙනෙකුගේ ශක්තියක් මොහුට තිබිලා තියෙනවා. වයස අවුරුදු 16 වන විට විශාල තල්ගස් පවා බාහුවෙන් පහර දීලා බිම දැමීමට මහා සෝනු යෝධයා සමත් වෙලා තියෙනවා. මේ පුවත ඇසූ කාවන්තිස්ස රජතුමා දහසක් බැඳ පියල්ලක් තිස්ස කියන පුද්ගලයාට යවා ඔහුගේ පුත්‍රයා වන මහා සෝනු යෝධයාව රාජ්‍ය සේවයට එක් කරගන්නවා. දුටුගැමුණු රජතුමාට යුද්ධය සඳහා සහාය දුන් යක්ක සේනාවේ සෙන්පතියා වන්නේ මේ මහා සෝනු යෝධයාම තමයි. අදට රිටිගල ප්‍රදේශයේ උගන්වන විසුද්ධි අංගම්පොර ශාස්ත්‍රයේ සුදුලි අංගම්පොර පරම්පරාවට දී ඇත්තේ රිටිගල ජයසේන නොහොත් මහා සෝනු යෝධයා විසිනි. විජිතපුර සටනේදී මහා සෝනු යෝධයා පවුර කඩාගෙන ගොස් තල් ගසකින් සතුරාට පහර දීලා තියෙනවා. යුද්ධයේ අවසාන වීමෙන් පසුව ගෝඨෙම්බර යෝධයා අලුත් නිවසක් සාදා ගෙට ගෙවිදීමේ උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. මේකට විශාල පිරිසකට ආරාධනා කරලා තියෙනවා. සාදේ ආරම්භයේදීම ගෝඨෙම්බර යෝධයා රාබීල මත් වෙලා හිටපු නිසා එන පිරිස පිළිගැනීමට ගෝඨෙම්බර යෝධයාගේ බිරිඳ සෝනා කුමරිය විසින් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ඇසලෙන් ගමන් කරපු මහා සෝනු යෝධයා කිසිම ආරාධනාවක් නැතුව මෙම සාදයට සහභාගී වෙනවා. ආරාධනාවක් නොමැතිව සහභාගී වූ මෙම පුද්ගලයා පිළිබඳව සෝනා කුමරිය ගෝඨෙම්බර යෝධයාට පවසා තිබෙනවා. සෝනා කුමරිය පැවසූ හැඩරුව හා විස්තරය අනුව ඔය ඇවිත් තියෙන්නේ මහා සෝනු යෝධයා බව ගෝඨෙම්බර යෝධයා හඳුනා ගන්නවා. ඉතින් ගෝඨෙම්බර යෝධයා සෝනා කුමරියට පවසා සිටින්නේ ඔය ඇවිත් තියෙන්නේ මහා සෝනු යෝධයා බවත් ඔහුට හොඳින් සංග්‍රහ කටයුතු කරන ලෙසත් අණ කරනවා. ඉතින් සෝනා කුමරිය කිව්ව ආකාරයට මහා සෝනු යෝධයාට හොඳින් සංග්‍රහ කරනවා. රාබීල මත්තුණු මහා සෝනු යෝධයා එකවරම සෝනා කුමරියව වැළඳ ගන්නවා. මේ දුටු ගෝඨෙම්බර යෝධයා කුපිත වී මහා සෝනු යෝධයාට බැනවැදී තම නිවසෙන් පිටව යන ලෙස තර්ජනය කරනවා. මෙයින් ලැජ්ජාවට පත්වුණු මහා සෝනු යෝධයා තම්මැන්නා සුසාන භූමියේදී තමා සමග සටනකට එන ලෙස උත්සව සභාවේදීම ගෝඨෙම්බර යෝධයාට අභියෝග කරනවා. බීමතින් හිටපු ගෝඨෙම්බර යෝධයා තමන්ටත් මහා සෝනු යෝධයා අභියෝගයක් නොවන බවත් ගෝඨෙම්බර යෝධයා ප්‍රකාශ කරා. ඔහුගේ හිස ගසා දැමීමට කඩුවක් අවශ්‍ය නොවන බවත් තමාගේ වම්පසේ සුළඟිල්ලෙන් පවා හිස ගසා දැමිය හැකි බවත් ගෝඨෙම්බර යෝධයා උත්සව සභාවේදී පවසා සිටියා. මේ පුවත ආරංචි වුණ දුටුගැමුණු රජතුමා මේ සටන නවත්වන ලෙස අණ කරා. නමුත් දෙදෙනාටම වුණු ලැජ්ජාව නිසා මේ සටන අනිවාර්යෙන් තිබිය යුතු බව දෙදෙනාම ප්‍රකාශ කරා. සටන පැවැත්වෙන දිනට කලින් දිනේ රාබී මත්ව සිටින ගෝඨෙම්බර යෝධයා සටන පැවැත්වෙන දිනේත් දවල් වෙනතුරුම නිදාගෙන තමයි හිටියේ. මෙහෙම නිදාගෙන හිටපු ගෝඨෙම්බර යෝධයාට තමා කරපු අභියෝගය මතක් වුණා. මේක නිසා කෑම බීම පවා අමතකුණු ගෝඨෙම්බර යෝධයා තමන් ඇඳන් හිටපු සලුව තදින් ගැට ගසාගෙන සොහොන් බිමට දිව ගියා. රිටිගල ජයසේන නොහොත් මහා සෝනු යෝධයා සටනට මනාව සූදානමකින් සිටියා. සොහොන් බිමට පැමිණි ගෝඨෙම්බර යෝධයා සටනට තමාගේ ප්‍රතිවාදියාට ආචාර කරමින් සටනට පිවිසියා. මහා සෝනු යෝධයාගේ උසින් හරි භාගයක් වූ ගෝඨෙම්බර යෝධයා ඇස්පිය ගසන්නට කලින් අහසට පැන තමාගේ වම් පයෙන් වැරෙන් පහරක් මහා සෝනු යෝධයාගේ නිකටට එල්ල කරනවා. මෙයින් අන්දමන්ද වූ රිටිගල ජයසේන තමන් අදහන සෙනසුරු දෙවියන් සිහිවෙනවත් සමගම හිස කඳින් වෙන්විය. මේ දැකපු සෙනසුරු දෙවියන් වලසකුගේ හිසක් කඩාගෙන විත් ජයසේනගේ සිරුරට සවි කළා තියෙනවා. වලසකුගේ හිසත් සවි කළා මහා සෝනු යෝධයාට නැවත පණ දීලා තියෙනවා. නමුත් ඔහු පණ ලබන්නේ මහා සෝනු යක්ෂයා විදියට. එදා පටන් අද දක්වාම ලංකා ඉතිහාසයේ භයානකම යක්ෂයා විදියට සැලකෙන්නේත් මේ මහා සෝනු යක්ෂයාම තමයි.